සුචරිත සැනසුම 66න් 23 වැල්ලවාය පාර වීරවිල 2015යි 1/8 වන දින මහින්ද දේශප්‍රිය මැතිතුමා මැතිවරණ කොමසාරිස් කාර්යාලය කොළඹ කොමසාරිස්තුමනි මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජාතික රූපවාහිනිය සාවද්‍ය කරුණු ප්‍රචාරය කිරීම ජනාධිපතිවරණය 2015 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මේ වන විට මාගේ දේශපාලන ප්‍රතිරූපයට හානි වන ලෙස ජාතික රූපවාහිනිය ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රචාරයන් වහාම නතර කරන මෙන් ඉල්ලා සිටිමි. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 78.1 අයුතු බලපෑම් යටතේ ඉහත සාවද්‍යයන් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. මෙම නාලිකා මගින් අද දින 2015යි 1/8 පවත්නා රජයට මා සහයෝගය දක්වන බවත් එම අපේක්ෂකතුමාට මාගේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරනු ලබන සාවද්‍ය ප්‍රචාරයන් මා සහයෝගය දක්වන ජනාධිපති අපේක්ෂකතුමාට මෙන්ම මාගේ දේශපාලන ප්‍රතිරූපයටද ප්‍රබල බලපෑමක් ඇති කරයි. මෙවැනි සාවද්‍ය ප්‍රචාර තුළින් ඡන්දදායකයාගේ මානසිකත්වයට බලපෑමක් ඇති කරන අතර මෙවැනි ප්‍රචාරයන් හා සම්බන්ධ මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බව දක්වනු කැමැත්තෙමි. මෙම සාවද්‍ය ප්‍රචාරයන් හා සම්බන්ධ මැතිවරණය සැබෑ ඡන්දදායකයාගේ මතය පිළිබිඹු නොවනු ඇත. එබැවින් මේ පිළිබඳ ඔබතුමාගේ පූර්ණ අවධානය යොමු කර නාලිකා ප්‍රධානීන්ට මෙම සාවද්‍ය ප්‍රචාරයන් වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මේට විශ්වාසී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. අදාළ ප්‍රවෘත්තියෙන් කිසියම් පාර්ශවයකට අගතියක් සිදු වෙන මේ පිළිබඳ අපගේ බලවත් කනගාටුව පළ කර සිටිමු.